මතුවනු හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වුණු ලංකාවාසී ඔබ සැමට සංවේගය ප්‍රකාශ කරනවා. මීට සතියකට කලින් එහෙමත් නැත්නම් දවස් කිහිපයකට කලින් ඔබ සමග හිටපු සමීපතමයින් දැන් ඔබ සමග නැතුව ඇති. ඔබේ නිවස, ඔබේ වාහනය ඔබට අහිමි වෙලා ඇති. දැන් ක්‍රමක්‍රමයෙන් ගම් වතුර බැස යාමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි තවමත් සමහර ප්‍රදේශවල ගම් වතුර ඒ විදියටම තියෙනවා. නමුත් අපි අපේ ජීවිත නැවත යථා තත්ත්වයට පත් කරගත යුතුයි. ගම් වතුර බැස කියපු නිවෙස් වලට එහෙමත් නැත්නම් නිවෙස් හිමිකරුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි කොහෙන්ද මම මගේ නිවස පිරිසිදු කරන්න පටන් ගන්නෙ? මොනවද මම අනුගමනය කරන්න ඕනි ක්‍රියාමාර්ග? මෙන්න මේ නිසා තමයි ඔබට මෙහෙම වීඩියෝ එකක් ගේන්න හිතුනේ. ඉතින් අපි බලමු කොහොමද ඔබ ඔබේ නිවස හරියටම පිරිසිදු කරගන්නේ කියලා. මේ හැම දෙයකටම කලින් ඔබට මතක් කරන්න ඕනේ ඔබේ ජීවිතය ඔබ ආරක්ෂා කරගත යුතුයි. පිරිසුදුකම කියන දේ අංක 1 කරගත යුතුයි. safety first. එතෙන්දි මෙන්න මේ දේ අනුගමනය කරන්න ඔබ වග බලාගත යුතුයි. නිවසට ඇතුළු වෙන්න කලින් මේ දේවල් අනිවාර්යයෙන්ම පිළිපදින්න. විදුලිය විසන්ද වීමක් මේ වෙද්දි සිද්ධ වෙලා ඇති. සමහර නිවෙස් වලට තවමත් ඔබට කරන්ට් එක නැතුව ඇති. එහෙමත් නැත්නම් විදුලිය තියෙන්න පුළුවන්. මේ කොහොම වුණත් නිවසට විදුලිය සම්බන්ධ කිරීමට හෝ ප්‍රධාන ස්විච්ය ක්‍රියාත්මක කරන්න කලින් සුදුසුකම්ලත් විදුලි කාර්මිකයෙකු ලවා සම්පූර්ණ විදුලි පද්ධතියම පරීක්ෂා කරගන්න. තෙතමනය සහිත විදුලි රැහැන් වලට අත තැබීමෙන් වළකින්න. ඊළඟ කාරණාව තමයි ව්‍යුහාත්මක ආරක්ෂාව. මොකක්ද ව්‍යුහාත්මක ආරක්ෂාව කියලා කියන්නේ? නිවසේ බිත්ති, වහල, අත්තිවාරම ගම් වතුරෙන් හානි වෙලා තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න. බිඳ වැටීමට ආසන්න කියලා හිතන කිසිම ස්ථානයකට ඔබ සැක කරනවා නම් එහෙම ස්ථානයක් තියෙනවා කියලා ඒ තැන්වලට ඇතුල් වෙන්න නම් එපා. මෙතෙන්දී අපි අපේ නිවස ඉක්මනින්ම පිරිසිදු කරගන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. එතෙන්දී අපිට අමතක වෙනවා ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන්න. ආරක්ෂිත උපකරණ අනිවාර්යයෙන්ම ඔබ පිළිපදින්නට අවශ්‍යයි. රබර් හෝ ප්ලාස්ටික් ඝන අත්වැසුමක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. ඒ වගේම තමයි අපේ ශරීරයට ඉක්මනින්ම දිලීර ඒත් එක්කම තමයි දැන් මේ මඩවල අයහපත් බලපෑම තියෙනවා. මේ දේවල් විෂ බීජ විදියට අපේ ශරීරයට ඇතුල් වෙන්නට පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම ඔබ ෆේස් මාස්ක් එකක් පාවිච්චි කරන්න. මුහුණු ආවරණයක් පාවිච්චි කරන්න. ඒත් එක්කම ගම් වතුර බැහැගෙන යාමත් එක්ක එහෙමත් නැත්නම් මේ වතුර අනිසි ලෙස ගෙවල් වලට ඇතුළු වීමත් එක්ක වීදුරු කැබලි ඇවිත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තියුණු වෙනත් උපකරණ ඇවිත් තියෙන්න පුළුවන්. ඒ නිසා විවෘත සෙරෙප්පු පාවිච්චි කරන්න එපා. ඝන පතුලක් සහිත පාවහන් පාවිච්චි කරන්න ඔබ මතක තබා ගන්න. ඒත් එක්කම තමයි දැන් ගෙවල් වල වතුර තවමත් රැඳිලා තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් නිවස තවමත් ජලය ඉතිරි වී තියෙන්නට පුළුවන්. මේ දේවල් වලදී ඔබ කරන්න ඕනේ දේ තමයි පොම්පයක්, බාල්දියක් භාවිතයෙන් මේ දේවල් ඉවත් කරන්න. ඊට පස්සේ සියලුම මඩ සහ රොන් මඩ හැකි ඉක්මනින් සවලක්, කොස්සක් භාවිතයෙන් ඉවත් කරන්න වග බලා ගන්න. හානි වූ ද්‍රව්‍ය ඉවත් කරද්දී ඔබට හේතුක හිතෙන්නට පුළුවන්. ඔබ ආදරයෙන් පරිස්සම් කරපු දේවල් වෙන්න පුළුවන්. ඔබ ආදරයෙන් මිලදී ගත්ත දේවල් වෙන්න පුළුවන්. හැබැයි අපි සබහා දහමට අවනත විය යුතුයි. ගම් වතුර හානි වූ සහ පිරිසිදු කරන්න බැරි සියලුම ද්‍රව්‍ය අපිට ඉවත් කරන්නට සිද්ධ වෙනවා. මෙතෙන්දී කාපට්, මෙට්ට, තෙතලී බඩු මේ දේවල් අනිවාර්යෙන්ම ඉවත් කරන්න. ඔබට මතක තියාගන්න පොඩි කාරණාවක් කියන්නම්. ඒ තමයි ඔබ අලාභ හානි බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් මේ දේවල් ඉවත් කරන්නට කලින් ඔබ ඡායාරූපයක් ගැනීමට මතක තබා ගන්න. නැත්නම් ඔබට ඒ දේවල් වලදී යම් ගැටලු සහගත තත්ත්වයන් වලට මුහුණ දෙන්නට පුළුවන්. ඊළඟ දේ තමයි පිරිසිදු කිරීම සහ විෂ බීජ හරණය කියලා කියන්නේ. මෙතෙන්දී පිරිසිදු කිරීමේදී විෂ බීජ සහ දිලීර ඉවත් කිරීම තමයි අත්‍යවශ්‍යම කාරණාව වෙන්නේ. සියලුම මතු පිට බිත්ති වෙන්න පුළුවන්. බිම, දොරවල්, කබඩ් මේ දේවල් පිරිසිදු කරද්දී පිරිසිදු ජලය සහ සබන් සමග ඩිටර්ජන්ට් යොදා සෝදා හරින්න ඔබට පුළුවන්. සේදීමෙන් පසු විෂ බීජ නැසීම සඳහා මෙන්න මේ කියන ද්‍රාවණයන් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. පිරිසිදු ජලය ලීටරයකට ක්ලෝරින්, බ්ලීච් තේ හැඳි 2ක් පමණ මිශ්‍ර කරන්න. මේ ද්‍රාවණයෙන් බිත්ති සහ බිම අතුල්ලලා විනාඩි 10ක් විනාඩි 15ක් තියන්නට හැරලා නැවත පිරිසිදු ජලයෙන් සෝදා හරින්න. වෙනත් පිරිසිදු කාරක සමග බ්ලීච් මිශ්‍ර කරන්න නම් එපා. දිලීර වර්ධනය වෙලා තියෙන ස්ථාන ජලය සහ බ්ලීච් ද්‍රාවණයකින් හොඳින් පිරිසිදු කරන්න.
දිලීර ඉතා විශාල ප්‍රදේශයකට පැතිරලා තියෙනවා නම් වෘත්තීය උපදෙස් අනිවාර්යෙන්ම ඔබට අවශ්‍ය වෙනවා. ඒ නිසා වෘත්තීය උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා. ඊට පස්සේ ඔබට තියෙන විශේෂම කාරණාව තමයි මම මගේ ගෙදර හොදලා ඉවර කරගත්ත. දැන් මට ඉක්මනින්ම මගේ ගෙදර වේල ගන්නට ඕන. ඔබට තිබුණු හදිස්සියට, ඔබට තිබුණු කලබලයට ඔබේ නිවස වේල ගන්න බෑ. ඒකට අනිවාර්යෙන්ම කාලය අවශ්‍ය වෙනවා. වියලීම කියලා කියන්නේ පිරිසිදු කිරීමේ අත්‍යවශ්‍යම කොටසක්. අත්‍යවශ්‍යම පියවරක්. මෙතෙන්දී නිවස සම්පූර්ණයෙන්ම වියලා ගත යුතු අතර මේ සති කිහිපයක් ගත වෙන දෙයක් කියලා ඔබ මතක තියාගන්නට ඕනේ. සියලුම ජනෙල් ඒ වගේම තමයි ඔබේ ගෙදර දොරවල් මේ දේවල් විවෘත කරන්න. ඔබට පුළුවන් නම් ඇතුළත වාතය පිටතට යැවීම සහ නැවුම් වාතය ඇතුළට ගැනීමට විදුලි පංකා භාවිතා කරන්න ඔබට පුළුවන්. හිරුවැලිය සහ වියලි කාලගුණය උපරිමයෙන්ම භාවිතා කරන්න. බිත්ති සහ මේ කොන්ක්‍රීට් තුල ඇති තෙතමනය ඉවත් කිරීමට දින ගණනක් මතුවෙනවා කියලා ඔබ මතක තියාගන්නට ඕනේ. මම ඒ කාරණාව ඔබට කාරණාවේදී මතක් කිරීමක් කරා. ඊළඟ දේ තමයි අපේ ශරීරයට ඉක්මනින්ම විෂ බීජ එන්න පුළුවන් තැනක් තමයි අපි පාවිච්චි කරන භාවිතයට ගන්න ආහාර වලින්. ඔබ පිසු ආහාර පාවිච්චි කරන්න බලාගෙන ඉන්නවා නම් ඉක්මනින්ම මුළුතැන්ගේ රසබත් එකක් හදාගන්න බලාගෙන ඉන්නවා නම් ඔබට අමතක වෙනවා ඔබ මේ මුහුණ දෙන්නේ ගම් වතුරක් තිබුණු ගෙදරක බඩු බාහිර ආදිය පාවිච්චි කිරීමට කියන කාරණාව. මෙතෙන්දී ගම් වතුරට ජලයට ගිලුණු සියලුම ආහාර ද්‍රව්‍ය විශේෂයෙන්ම ටින් නොකළ හෝ ජලයට විවෘතුණු ඒවා කිසිදු පැකිලීමකින් තොරව ඉවත් කරන්න. එතෙන්දී වීදුරු, පෝසිලේන් හෝ ලෝහ භාණ්ඩ උණුසුම් ජලයෙන් උණුසුම් සබන් වතුරෙන් සෝදලා පසුව බ්ලීච් ද්‍රාවණයක ගිල්වලා විනාඩි 15ක් විතර විස බීජ හරණය කරන්න. ඇඳුම් සහ රෙදිපිලි ගම් වතුරට තෙමුණු සියලුම ඇඳුම් රෙදි සහ රෙදිපිලි හැකි ඉහළම උෂ්ණත්වයක සෝදලා හොඳින් වියලා ගන්න. පිරිසිදු කරන්න බැරි නම් ඉවත් කරන්න. මතක තබා ගන්න ඕනේ වැදගත්ම දේ තමයි ඔබ ඔබේ ගෙදර තමයි පිරිසිදු කරන්නේ. හැබැයි ඔබට අවශ්‍ය වෙනවා ඉක්මනින් මේ දේවල් කරලා ඉවරයක් කරගන්න. හැබැයි ඔබේ ශරීරය, ඔබේ මනස මේ දෙකම නිරෝගීව තියාගන්නට ඕනේ. ඔබේ ශරීරයට ඔබ සවන් දෙන්න. අධික වෙහෙසකින් තොරව විවේක ගනිමින් මේ කාර්ය කොටස් වශයෙන් සිද්ධ කරන්න. සෞඛ්‍ය ගැටලු ඇති වුණොත් වහාම ඔබ ඔබේ වෛද්‍යවරයා හමු වෙන්න. එහෙම නැත්නම් වෛද්‍ය උපදෙස් පිළිගන්න. පැසසුම් නොලබත් ගෙරවිලි ඇසුනත් මැසිවිලි වැහි තිය මෙන් ගැලුවත්